එකයි මේ ආර්ය කියන එකයි මේ පොඩි සමානකමක් තියෙනවා. පොඩි නෙමෙයි, ඒක ලොකු සමානකමක් තියෙනවා අන්තිමේදී බලද්දී. ඒ දෙකම එකයි වගේ අවසානයේ. නම් විවිධ නම් දාගෙන ඉන්නවා. නමුත් ඒ ස්වභාවයන් එකයි. හැබැයි මේ ආර්ය හා රහතන් වහන්සේ කියන එකට මේ සමාජයේ මොන අදහසක ඉන්නවද කියලා නම් අපිට හිතා. ඔව් සමාජයේ හැබැයි ඒගොල්ලෝ ඉන්නේ මේ දෙන්නේ කියලා. ඒ රහතන් වහන්සේ මේ දෙන්නේ. හැබැයි මේ සමාජයේදී ඒගොල්ලෝ මේ අදහස දන්නවද කියලා දන්නේ නැහැ. හැබැයි දෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නවා. දෙන්නේ කියන්නේ ඇයි කියන එක දන්නවද කියලා වෙනස දන්නේ නැහැ. වෙනස හඳුනනවද කියලා දැන්. ඒක කියන්න බෑ. හැබැයි වෙනස විදියට මට කියන්න පුළුවන් මේ රහතන් වහන්සේ කියන්නේ මේ සම්පූර්ණ වෙච්ච කෙනා, ආර්යයන් වහන්සේ කියන්නේ මාර්ගය යන කෙනා. හා හා. ඔන්න ඔහම අර්ථයකින්. ආර්යකන් සීලයක පිළිල කියන්නේ ඒ සීලයේ පිළිලම ඉන්නවා. ඒකට උත්සාහ කරනවා මග යනවා අන්නේ. ඒගොල්ලන්ට ඔය ආර්ය කියලා කියන. එතකොට අර දැනට අර ආර්ය උත්තමාවිය වගේ ඒගොල්ලෝ කියන්නේ තමයිට ඒක නිසා වෙන්නේ නැති. තාම මග වඩනවා කියලා. තාම මග වඩගෙන ඒගොල්ලෝ සෝවාන් වෙලා කියලා හිතාගෙන එහෙම කියනවා වෙන්න පුළුවන්. එයා සෝවාන් නම් අන්න යාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. එතකොට එහෙම ඉඳගෙන තමයි ඒගොල්ලෝ අර සුදු රෙද්දකුත් පුටුවට දාලා අර සුදු ඇඳුමක් ඇඳපු කට්ටිය වාඩි කරලා බණහන්නේ. හා හා. ඉස්සරහින් හාමුදුරුවෝත් වාල්ලා ඉන්න තැන්වල. හා හා. ඒතර ඒගොල්ලෝ පිළිගන්නවා මෙයා සෝවාන් වෙච්ච කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනෙක්. ඒක නිසා ආර්යයන් වහන්සේ කියලා කියන සුදු රෙද්දකුත් දාලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ අර ඉන්න තැන්. ඔව් ඔව්. ඒගොල්ලෝ එහෙම හිතන්නේ. අද සමාජයේ තියෙන විදිහේ. තියෙන හිතන්නේ. ඔව් ඒක හරියද. ඒ ඔහොමම දැන් අපේ මේ අපි සුදු ජාතිකයන්ටත් යටත් වෙන්න කලින් මේ පැත්තට ගිහිල්ලා බලපුවාම මේ ඉතින් ඒක ආර්ය කියන ස්වභාවය සාමාන්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ එහෙම නොවුණු කෙනෙක් නැති ගන්නවට වගේ තිබුණු ස්වභාවයක් වගේ තමයි තියෙන්නේ. හැමෝම වගේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් බුදුහාඳුරෝ කියපු කතාවත් එක්ක ඒ දේශනේ තියෙන ඊට අනුකූලව නම් එහෙම වෙන්න බෑ හැබැයි. ඔව්. බුදුහාඳුරෝ යම් දේශනාවක් කරානේ ඒකට අනුගත වෙච්ච කට්ටිය නේ අර කියන කතාවයි අමාරුයි සමාන කරලා. වෙනස්. ඔව්. ඒ දෙක වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒතර දැන් ආර්ය කියලා අර ආර්ය අනාර්ය කියලා ගත්තම ඔය උසස් කියන තැන කතා කරන්නේ ඔය ආර්ය කියන එක. ඒ කියන්නේ යමක්ම දාන්න. එහෙම ඒ කට්ටිය දාරියෝ. එහෙමත් ආර්ය නෑ. ඔව් දැනටවත් ඉතින් එහෙමනේ තියෙන්නේ. ඔව්. හැබැයි දන්නවා කියලා කියන්නේ මේක අර දැනුමක තියෙන වෙනසක් විතරයි. ඔව් ඔව්. කණෙන් අහපු ටික වැඩි, ඇහෙන් දැකපු ටික වැඩි. ඔන්න මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ ටිකට තමයි ඔය ඉතින්. ඔව්. දැන් මෑත කාලේ ඉන මේ අර ලොකු පොඩි උස් පහත් මහත්තුරු මේ සාමාන්‍ය කට්ටිය කියලා එහෙම බෙදලා තියෙන ඔය ඔකට බෙදලා තියෙනවා. හැබැයි ආර්ය වෙනව නම් ඇත්තටම මේ හරියටම ආර්ය වෙනනම් ඉතින් මේ ඇහැට පේන තැන ඇලෙන්නේ නැතුව, කනට ඇහෙන තැන ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව එහෙම ඔය ඉන්ද්‍රයන් තුළම සිද්ධ වෙන ක්‍රියාවලිත් එක්ක ඒවට නටන්න නැතුව කෙනෙක්ට ඉන්න පුළුවන් නම් ඒ මාර්ගයේ වඩනවා නම් අන්න එයා ඉතින් ආර්ය. සැබෑම ආර්ය. එතකොට ඇහැට කනට පේන දේවල් වලට උඩ පනින්නේ නටන්නේ නැතුව ඒව ඇහෙන පමණින් ඒ කියන්නේ එකකින් එහාට මෙනෙහි කිරීම වලින් දඟලන්නේ නැතුව තරහවල් එන්නේ නැති වෙල තත්ත්වයට ඉන්න පුළුවන්ම කෙනා නම් ඉතින් එයා රහතන් වහන්සේ. එතනිනුත් ආර්යයන් වහන්සේගෙනුත් එහාට ගියා. ඒ කියන්නේ ආය වර්ගයක් වඩන්නේ නැහැ. එයාට ඒ සත්‍යෙම තමයි ඉන්නේ. ආයේ මේක මෙහෙමයි කියලා හිතන්නවත් අවශ්‍ය නැහැ. ඒ ෂණේම යාට එළිම ගැටීම තරවම පේනවා. හරියට ඒ කියන්නේ මේ දැන් අපි සීනි වල රස බලලා මේ සීනිද කියලා හොයන්නේ නැත්තේ සීනි කාලා ඒක ප්‍රත්‍යක් වුණාට පස්සේ ආයේ මේක සීනි කියලා හොයන්නේ නැහැනේ. ඔව්. එක්ක දැක්කුෂණයෙන් දැනගන්නවා, රස දැනෙච්චසණයෙන් දැනගන්නවා. සීනිමයි කියලා. එතකොට ඒකේ ආයි අමුතුවෙන් ඉගෙන ගන්න තැන නැහැ. අන්න එහෙම. එතනක ඉතින් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ දැනටපත් වෙන කියන එක ඉතින් මේ ලේසි නෑ නේද? නමුත් දැන් අපි මේ අදහසක් තියෙනවනේ මේ ඒ කියන්නේ මේ රහතන් වහන්සේලා දැන් නැහැයි කියලා වගේ එහෙම අදහසකින් කතා කරනවානේ.
ඒගොල්ලෝ පෙර පින් ඕන එහෙම වෙන්න එහෙම කියනවා. රහතන් වහන්සේලා නැහැ කියනවා තමයි. රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒගොල්ලෝ දැක්කේ මේ සංකල්පවල හිටපු රහතන් වහන්සේගේ ස්වභාවයනේ. ඒ කියන්නේ පොතපතින්. පොතපතේ රහතන් වහන්සේගේ ස්වභාවයක් දැක්කා. ඉතින් එහෙම අය මේ තමයි මේ හොයන්නේ. ඇවිදිනකොට සංවර වෙන අය කවුරු බැන්නත් අර පිටට පාරක් ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ගියා වගේ. ඉතින් එහෙම රහතන් වහන්සේලා නෑන්නේ. එතකොට ඔය ගිහි වතේදී පැවිදි වතේදී ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවවල වෙනසක් ඇති. ඒකම ස්වභාවයක් තියෙන්න බෑ ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ ගිහි වතේ ඉන්නකොට මිනිස්සු ලොකුවටම ආශ්‍රය කරන්න වෙනවනේ. ඔව්. එතකොට සමහර තැන්වල මේ ඔළුව පාත් කරගෙන ඉන්න බැරි අවස්ථා ඇති. පැවිදි වෙච්ච කෙනාට ඉතින් එහෙම ප්‍රශ්න නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? නමුත් මෙයාට ඒව තියෙන වැඩ කරන තැන්වලදී ඒවට සැරින් කතා කරන අවස්ථා. ඉතින් ඒ වෙලාවට මේ ඒ වෙලාවට ජීවත් වෙන්න බෑ. බෑනේ. ඔව්. ඒක එහෙම වුණාට අර ඇතුළාන්තේ පවතින ස්වභාවය එහෙමම තමයි. ඒක එහෙම තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගිහිවතේ ඉන්න කෙනාගෙත් පැවිදි විදිහට ඉන්න කෙනාගෙත් ඇතුළාන්තයේ එකම විදිහයි. ඒකම එකයි. හැබැයි බාහිරට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි කොහේ නම් අඳුර ගන්න බැරුව යන්නේ. අඳුර ගන්න බැරි හිතනේ. ඒක දැක්කම සමහරු මොකද දැන් අර රහතන් වහන්සේලා පොතපතේ සංවරම හිටපු රහතන් වහන්සේගමකෝ. අන්නේ ස්වභාවය හැමෝගෙම දකින්න හදනවා. ඒතකොට රහතන් වහන්සේලා පැටලෙනවා. එතකොට ඒගොල්ලන් රහතන් වහන්සේලා හොයාගන්න බෑ. හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ නැහැ. ඒතකොට දැන් ඔය 80 මහා ශ්‍රාවකයෝ ගත්තම ඉන්ද්‍රිය සංවරය උපරිම වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ඔය අතර ඉන්නවනේ. ඔව්. අන්න එයාගේ ස්වභාවයේ මයින් එක ගත්තොත්. එයාව එළියෙන් මෙහෙන් හොයනවා. එතකොට අපි ඒ රහතන් වහන්සේ විදිහටම මුගලන් හාමුදුරුවෝ දිහා බැලුවොත් ඒත් වරදිනවනේ. දුතාන්තධාරී රහතන් වහන්සේ ඒත් ඇයි මෙයා මෙහෙම මෙච්චර දුක් විඳින්න රහත් වෙලා කියලා. අර මේ ඉතින් ඒත් පැටලෙනවනේ. ඉතින් රහතන් වහන්සේලා එකම ස්වභාවයක් නෑ ඒතකොට. එකම ස්වභාවයෙන් හොයන්න ගියාම රහතන් වහන්සේලා නැහැ ඉතින් මේ සමාජයට අදට. ඒ කියන්නේ ඒගොල්ලෝ පොතපතින් එහෙම දැනලා අහලා දැනගෙන තියෙන මේ රහතන් වහන්සේ එළියෙන් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඉන්න විදියක් නැහැ. දැන් අපි හිතමු පැවිදි වෙලා සෝතාපන්න මේ ආරයන් වාසී කෙනෙක් ඉන්නවා. ගිහිවතේ කෙනෙකුත් ඉන්නවා. හැබැයි මෙයා කසාද බැඳලා දරුණුත් හදන කෙනෙක්. අර සිවුර ඉන්න කෙනා. එයා ඉන්න ස්වභාවයේ මේ එතනම බැලුවොත් ඒ සෝතාපන්න කෙනා හොයන්න බැරි වුණ අතට කට්ටියට අනු. ඔව් මයින් මින්මට අනු. ඉතින් අදට මයින් මින්මට අනු ගිහිවතේ ඉන්නම බෑ. ඒ කියන්නේ දැන් ඔබ වගේ ඉතින් ඒකට අදටත් දැනටත් රහතන් වහන්සේලා ඉන්නවා. සෝවාන් වෙච්ච කට්ටිය ගිහි ගෙදරත් ඉන්නවා. ඉන්නවා. ඒගොල්ලෝ දකින්න පුළුවන් ඉතින් සෝවාන් වෙච්ච කෙනාටමයි ඒක න හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් අඳුර ගන්න පුළුවන් සෝවාන් කෙනාටම විතරයි. අනිත් පැත්තට කවදාවත් අඳුරන්න බෑ. ඒ කියන්නේ වඩුබාස් කෙනෙක් හරියටම වඩුබාස්ද කියලා දන්නේ වඩුබාස් කෙනෙක් විතරයි. කවදාවත් සාමාන්‍ය මිනිස්සෙට මෙයා කපන මෙදින් එහෙම කියන්න බෑ. එයා සාමාන්‍යයට කැපුවද කියලාවත් දන්නේ වඩුබාස් කෙනෙක් විතරයි. ඒ කියන්නේ ඒ විෂය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒත් වඩුබාස් කෙනෙක්ම තමයි වඩුබාස් අඳුරගන්නේ. නැත්තම් හැමෝම රැවටෙනවා. කීයත නියන දැක්ක පළියට ගෙදර අරගෙන ගිහලා බඩු හදලා ඉතින් මේ වරදින්නේ ඇයි අඳුර ගන්න බැරි නිසානේ. බාහිරින් දැක්කේ. අපි හිතමු සාමාන්‍ය මිනිස්සෙක් අර සීලේ බාහිරින් සංවරව ඉන්නවා. කෙනෙක් රැවටෙනවා එයා රහතන් වහන්සේ කියලා. හැබැයි අර සාමාන්‍ය විදියට ඉන්න කෙනා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා තමයි හිතන්නේ. ඔව් ඒතරත් ආයෙ ඉතින් අර සාමාන්‍ය කෙනාට අඳුර ගන්නම බෑ ඒක. ගන්නම බෑ. එයා සෝවාන් වෙලා ඉන්න ඕන සෝවාන් කෙනා අඳුර ගන්න. එතකොට ඔය ප්‍රශ්නේ තමයි නම් ඔන්න ඔය අවබෝධය ඔය දැනුම තමයි මේ එතකොට ඒගොල්ලන්ට නැත්තේ නේද දැන්? නැත්තේ ඒ තමයි ප්‍රශ්නේ. ගැටෙන්න හේතුව ඒක. තමුන්ට සෝවාන් වෙච්ච කෙනෙක් හරි රහත් වෙච්ච කෙනෙක් හරි අඳුර ගන්න නම් තමුන් අඩුම තරමින් සෝවාන් වෙලාවත් ඉන්න ඕන නේ. ඉන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. කොහොමද අඳුරන්නේ නේ? මං ලුණු කාලා නැතුව ඔයා ගේන ලුණු වලට මේ ලුණුයි කියලා මට කියන්න පුළුවන්ද? ඔව්. බෑනේ ඉතින්. ඒ මොනවද දන්නේ නැහැනේ. ලුණු මං කාලා නැහැනේ. ඔයා කියන දේක් තමයි මං කන්නේ. ලුණු කියලා හිතාගෙන කන්න පුළුවන්. හැබැයි අඳුර ගන්න බෑ රැවටෙනවා. ලුණුත් කාලා නැත්තම් සීනිත් කාලා නැත්තම් එයාට ඒ දෙක මාරු කරලා දෙන්න පුළුවන්. ඔව් ලුණු වලට සීනි කියලා දෙන්න පුළුවන් සීනි වලට ලුණු කියලා දෙන්න පුළුවන්. එයා දන්නේ නැහැ. දැන් අදත් දෙන්නේ ඒක. අදත් ඒක තමයි රහතන් වහන්සේට නැහැ කියලා හිතනවා.
අර නැති කෙනා රහතන් වහන්සේ කියලා. අර නිකන් බොහොම සංවරව හිමීට ඇවිදින කෙනා රහතන් වහන්සේ කියලා රැවටෙනවා. මේ හරි දෙයට හරි දේ දකින්න බැරි එක. වැරදි දෙයක් හරි දෙය කියලා රැවටෙන එක. ඔව්. එහෙම තමයි ඒක. අර උපමාව මට එන්නේ නැහැ මේ වෙලාවේ. එතකොට දැන් අර සම්මාදිට්ඨිය වගේ තමයි එතනින් මෙහාට තමයි ඔක්කොම අඳුර ගන්න පුළුවන් වෙන්නේ නේද? ඔව්. එතකන් අර සාමාන්‍ය කෙනාට සිද්ධ වෙනවා මේ ගරු කිරීමේ මානසික මට්ටම හදාගන්න හැමෝටම. ඔව්. ඒ කියන්නේ රහතන් වහන්සේ මග හැරෙන්නේ නැති වෙන්න. ඉදිරියේ ඉන්න හැම පුජ්‍යලෙක්ම රහතන් කරන්න හැකියාව තමයි හදාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරියෙන් ඉන්න හැම කෙනෙක්ම රහතන් වහන්සේක් වෙන්න පුළුවන් කියලා හිතාගෙන තමයි වැඩ කරන්නේ. ඒ ස්වභාවයට තමයි සංවරෙලා ඉන්න ඕනේ. අන්න එහෙම කෙනෙක්ට රහතන් වහන්සේ කෙනෙක් හම්බෙන්නේ දවසක හම්බ වෙනවා. ඒ මෙයා සුදුසුයිනේ. සුදුසුයි. ඔව්. නැත්තම් එයාගේ මට්ටමේ මයින් එකොත් එහෙම මේ එයාට දන්න විදිහට රහතන් වහන්සේට බැලලා එලවනවාමයි. රහතන් වහන්සේට වඳින්න පුදන්නේ කියන දහම අහගන්න මේ උත්සාහ ගන්න. ඒක වෙනවම. අදත් ඉතින් ඒක දිගටම වෙනවා. ඔව් දැන් ඔක ගොඩක්ම වෙලා තියෙන්නේ දැන් අර මේ ඒ රහතන් වහන්සේලා කියන ධර්මය වෙනස්නේ. එකපාරටම තේරෙනවත් අඩුයිනේ. එහෙම වගේ එකකුත් තියෙනවද? ඔව් ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අද මේ ආගම විදියට ගෙනියන එකයි ආගමයි දර්ශනයයි දෙකක්නේ. ඒකවල දර්ශනයේ තියෙන්නේ හාත්පසෙම වෙනස් පැත්තක්. ආගමේ තියෙන්නේ තවත් පැත්තක්. ඒතර මේ ආගමට කැමති වෙලානේ මේ හැමෝම ඉන්නේ. ඔව්. එතකොට මේ දර්ශනයේ පැත්ත කියපු ගමන් ඒක ඒ කියන්නේ ගහට නගින එකයි බහින එකයි වගේ ගමු. ඒක තමයි. හාත්පසෙම වෙනස්. නගින එක වෙනයි බහින එක වෙනයි. විදි දෙකක්. එතකොට දැන් මෙයා කිව්වොත් නෑ නගින එක නෙවෙයි කියලා. නෙමෙයි කියන්නේ. ඔව්. ඒතර ගැට නොකෙලින්න. ඔව්. ඒ කියන්නේ වාගේනේ දැන් ආගම නගින එක කියලා ගත්තොත් මේ දර්ශනීය කියන්නේ බහින එක වගේ එකක්. කියන්නේ අරකට වඩා හාත්පසින් වෙනස් එකක්. මේගොල්ලෝ නගින එකට හිතාගෙන ඉන්නවනම් හරි එක කියලා. දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ ආගමේ කට්ටිය දැනගෙන ඉන්නේ නගින එක විතරයිනේ. එතකොට බහින එක ගැන කියද්දී මේගොල්ලෝ කෝප වෙනවා. ඒක වෙන එකක් කියන්නේ කියලා නේද? එතකොට එතෙන්ට ඒක සංවර වෙලා අහන්න වෙනවා. අහන්න ඔව්. ඒක අහන්න බැරුව නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවමදි. ශ්‍රද්ධාවමදි. මිනිස්සුන්ගේ මේ වැඩි ආත්ම තියෙන්නේ හික්මිච්ච ස්වභාවය අඩුව. හික්මිච්ච ස්වභාවය අඩුව. ඒ කියන්නේ අනිකා කියන්නේ මොකද්ද කියලා සවන් දෙන්න ඒක වටහා ගන්න එහෙම හික්මීමක් නැහැ කියලාද කියන්නේ?